සුබ දවසක් හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇන්තෝරියන් ශාකයේ පත්‍රවලට වැළඳෙන දිලීර රෝග මොනවද කියලා. ඉතින් මේ බලන්න ඇන්තෝරියන් ශාක පත්‍රය මේ වගේ දූර් පාට වෙලා කහ පැහැයක් අරන් තියෙනවා නම් ඒක දිලීර හානියක්. මේ වගේ කොළ තියෙනවා නම් ඔයාගේ ඇන්තෝරියන් වගාවෙත් ඔක්කොම කපලා ඉවත් කරලා ඒ පත්‍ර පුලිස්සලා දාන්න ඕනේ, වගාවෙන් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම මේ රෝගය වැළඳලා තියෙනවා නම් ඔයාගේ ඇන්තෝරියන් ශාකවලට හොඳ නිරෝගී ඇන්තෝරියන් ශාක වලින් මෙම ශාක රෝගී ඇන්තෝරියන් ශාක වෙන් කරගන්න. ඉතින් වෙන් කරගෙන කොළ කපලා ඉවත් කරලා අපි මේ ශාකයට දිලීර නාශක ස්ප්‍රේ කරන්න ඕනේ. දිලීර නාශක දින 5න් 5ට පැල සඳහා ස්ප්‍රේ කරන්න. ඉතින් මේ ශාක වලට මේ දිලීර හානි ගොඩක්ම ඉන්නේ වතුර වැඩි වුණාම. ඉතින් වර්ෂාව අධික කාලවලදී මේ දිලීර අපේ ඇන්තෝරියන් වලට වැළඳෙන්න පුළුවන්. ඒ වගේම අපි යොදන ජලය ප්‍රමාණය පැලවලට වැඩි වුණාමත් මේ දිලීර ආසාදන වලට අපේ ඇන්තෝරියන් මගාව ලක් වෙන අවස්ථාව වැඩි. ඉතින් වැස්ස කාලයේදී අපි දවස් 5න් 5ටවත් ඇන්තෝරියන් වගාවට දිලීර නාශක ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට ඇන්තෝරියන් වගාවට කඳ ආශ්‍රිතව දිලීර හානි තියෙනවා. මුල්, දියමලන් කෑම, පාදාශ්‍රිත මුල් කුණු වීම විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවට ලක් වෙන්නේ ගොඩක්ම ජලය අධික වුණාම. ඒ වගේම ක්ලෝරින් සහිත ජලය වැඩිපුර භාවිතා කරාමත් මේ ආසාදන වලට ඇන්තෝරියන් පැල ලක් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් මේවා හරියට පවත්වාගෙන යන්න නම් අපේ ඇන්තෝරියන් වගාව අපි නිසි ආකාරව දිලීර නාශක භාවිතා කරන්න ඕනේ. ඇන්තෝරියන් වගාව පවත්වගෙන යන කෙනෙක් නම් අපිට හඳුනා ගන්න හැකි වෙන්න ඕනේ මේ ශාක පත්‍රවලට වැළඳලා තියෙන දිලීර රෝගයක්ද නැත්නම් මේක අවුවට පිළිසීමක්ද කියලා. ඉතින් මේක දිලීර හානියක් විදිහට අපිට හඳුනා ගන්න පහසුයි. ඇන්තෝරියන් පැල දුඹුරු පාට වෙන්නේ කහ පාටට හුරු ගතියකින්. මෙන්න මේ වගේ කහ පාට අපිට ශාක පත්‍රවල දකින්න ලැබෙනවා. අවුවට පිළිසුනාම එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ පත්‍රවලට වැළඳෙන දිලීර රෝගය ශාකයේ කඳ කොටසට මුල් කොටසට ව්‍යාප්ත වෙන්න කලින් අපි මේක වළක්ව ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ශාක පත්‍ර කපලා ඉවත් කරලා දවස් 5න් 5ට දිලීර නාශක ස්ප්‍රේ කරන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැතිව මේ දිලීර ආසාදනය ශාකයේ කඳ දක්වා ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි ශාක පත්‍රයේ කොළ අල්ලනකොට කොළ අතට ගැලවිලා එන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ කඳ කොටස කුණු වීමකට ලක් වෙමින් පවතිනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ ශාකය ගලවලා අරගෙන එම ගැලවිලා එන ශාක පත්‍ර ඔක්කොම ඉවත් කරලා අපිට දිලීර නාශකයක විනාඩි 20ක් මේ ශාකය දාලා තියන්න පුළුවන්. ඉතින් සමහර පැලවල එක කොලයක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ කඳ දක්වා ආසාදනය වුණාම. එතකොට කරන්න තියෙන්නේ වෙන විසඳුමක් නැහැ. මේක අපිට බේර ගන්න අපි පුළුවන් තරම් උත්සාහයක් දරන්න ඕනේ. එතකොට කොළ සියල්ලම ගැලවිලා ගිහිල්ලා ඒ ගැලවිලා ගිය කොළ කොම ඉවත් කරලා කඳ කොටසේ කොච්චරක් දුරට ආසාදනය වෙලා තියෙනවද කියලා අපි බලන්න ඕනේ. මෙම ආසාදනයට ලක් වුණාම අපි කඳ කොටස අල්ලනකොට අතට කෑලි කැඩිලා ගැලවිලා එන ස්වභාවයක් තියෙනවා එම කඳ කොටස් වලින්. එතකොට අපි කරන්න තියෙන්නේ ඒ කැඩිලා ගැලවිලා යන කොටස් අපි හොඳට මේ කියන්නේ ඉස්සලාම කඳ කොටස හොඳට හොදලා මේක කොතෙන්ද දක්වා ව්‍යාප්ත වෙලාද කියලා අපි බලන්න ඕනේ. ඉතින් ඒ ආසාදනය වෙලා තියෙන තැන් කපලා ඉවත් කරලා ඇන්තෝරියන් එම ශාකයේ කොටසක් හරි හොඳ තත්ත්වයක තියෙනවා නම් ඒවා කැප්ටාන් දිලීර නාශකයක විනාඩි 20ක් දාලා තියලා අපිට පුළුවන් ඒ කියන්නේ කඳ කොටසයි මුල් කොටසයි ඔක්කොම තෙමෙන විදිහට තමයි අපි කැප්ටාන් එකේ දාලා තියන්නේ. විනාඩි 20ක් දාලා තියලා අපිට පුළුවන් අලුත් වගා මිශ්‍රණයක මෙම ශාක කොටස පැලකර ගන්න. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා.
මේ දිලීර හානිය අපේ ශාකවලට එනවනේ. මේක කඳ දක්වා ව්‍යාප්ත වුණාම කෘමිනාශක ඕගොල්ලෝ හරියට භාවිතා කරලා නැත්නම් මේ දිලීර හානියත් එක්කම කෘමි හානිත් මේ ඇන්තූරියන් පැලයට එන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕනේ මම මුලින්ම කියවනේ අනවශ්‍ය කඳ කොටස් ඉවත් කරලා, ඒ කියන්නේ ආසාදිත කඳ කොටස් අපි පැලෙන් ඉවත් කරලා විනාඩි 20ක් අපි කැප්ටාන් වල දාලා තියලා තමයි ඒ කියන්නේ හොඳ කොටස් ටික පැලේ හොඳ කොටස තෝරලා අරගෙන ඒක විනාඩි 20ක් අපි කැප්ටාන් එකේ තියලා තමයි අලුත් වගා මිශ්‍රණයක පැල කරන්නේ. එතකොට අපි අලුත් වගා මිශ්‍රණය මේක පැල කරගෙන දවස් 3කින් අනිවාර්යයෙන්ම අමතක කරන්නේ නැතුව අපි මේකට දිලීර නාශක ස්ප්‍රේ කරන්න ඕනේ. ඉතින් කඳ කොටසට මේ දිලීර හානි වලට ලක් වෙලා තියෙනවා නම් මෙහෙම තමයි ප්‍රතිකාර කරන්නේ. අපිට පුළුවන් මේ ඇන්තූරිය ශාකය දිලීර හානි වලට ලක් වෙලාද කියලා මුලින්ම අඳුනගන්න ශාක පත්‍රයෙන්. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා නම් ඉක්මනින් මේ ශාක පත්‍ර කඳ කොටස් කියන්නේ ඒ ශාක පත්‍ර කපලා ඉවත් කරන්න කඳ කොටස දක්වා මේ දිලීර හානිය ව්‍යාප්ත වෙන්නේ කලින්. ඔන්න ඔහම තමයි අපි කැප්ටාන් ස්ප්‍රේ කරලා කැප්ටාන් භාවිතා කරමින් අපේ දිලීර හානි වලට ලක්වුණු පැල වලට ප්‍රතිකාර කරන්නේ. ඊළඟට අපි කතා කරමු කොහොමද අපි ස්වභාවික දිලීර නාශකයක් හදාගන්නේ කියලා. ඉතින් මේක දිලීර නාශකයක් වගේම හොඳ කෘමි විකර්ෂකයක්. කුරුඳු කොළ අරගෙන කුරුඳු කොළ කොටලා ඒකට අපි වතුර ලීටර 1 ප්‍රමාණයක් දාගන්න ඕනේ. මේ වතුර ලීටරේ ප්‍රමාණය එකතු කරන්න කලින් ඒ ජලය ක්ලෝරීන් නැති ජලය වෙන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙන්නේ ක්ලෝරීන් සහිත ජලය නම් ඒ ජලය පැය 24ක් භාජනයක දාලා තියලා මේ නිසාරණය හදාගන්න අරගන්න. ඉතින් අපි මේ කුරුඳු කොළ ටිකට ජලය ලීටරයක් දාලා පැය 24ක් මේක වෙන් කරලා තියලා ඊට පස්සේ අපි වතුර ලීටරේ බෝතලයක් අරගෙන ඒ ලීටරේ බෝතලෙන් භාගයක් වෙන්න මේ අපි හදාගත්ත කුරුඳු කොළ යුෂ ඒ මිශ්‍රණය පෙරලා අරගෙන ලීටරෙන් භාගයක් වෙන්න ඒ කුරුඳු කොළ යුෂ ටික දාලා ඉතුරු භාගෙට අපි ජලය දානවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පැලවල ශාක පත්‍රයේ උඩ කොටසට යටි කොටසට මෙම දිලීර නාශකය ස්ප්‍රේ කරන්න. ඉතින් මේකට විවිධ කෘමීන් එන්නෙත් නැහැ. මේ නිසාරණය ගොඩක් හොඳයි. අපි මේ නිසාරණය පැල සඳහා ස්ප්‍රේ කරනකොට ස්ප්‍රේ කරන්න ඕනේ පින්න වගේ වෙන්න. ස්ප්‍රේ එකක් ආධාරයෙන් ශාකයේ උඩ පැත්තට යටි පැත්තට ස්ප්‍රේ කරන්න ඕනේ. ඉතින් අද අපි කතා කරේ ශාකවලට වැළඳෙන දිලීර රෝග, ඒ වගේම ඒවා වළක්ව ගන්න කොහොමද කියලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ තවත් අරගෙන තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.